මොකද හැමතැනම වෙල්වලින් වට වෙලා තමයි මේ පැත්ති ගෙවල් තියෙන්නේ. ඉතින් ලස්සනයි ඇත්තටම. ඉතින් අර ගමක ලස්සනක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි දෙපැත්තම වෙලවල් වලින් තමයි මෙහි පිරිලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් මාරම ලස්සනයි. මේ කාලේ මං වීඩියෝ කරන දවස් ටිකේ නම් සරුංගල්ලා ඉන්න දවස් හොඳ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් සරුංගල් එහෙම යවන්න පුළුවන්. ඒති මට තා පුංචි යාළුවෙකුත් හම්බුණා. ඉතින් එයාත් එක්කත් සෙල්ලම් කර කර හිටියා. යාට පොඩි බංකරයක් හදලා දුන්නා මං. ඒක ඉතින් සෙල්ලම් කරන ගමන් එකෙක් කාල බල බල ඉතින් මාත් හිටියා. මේක සිග්නල් එකකින් ඉඳලා ලොකුවට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් හද රෑ තමයි වැඩ ටික තියෙන්නේ. මොකද අත කිරි දම්මලයි දාන්න පටන් ගන්නවා නිසා ඒක වැඩ ඔක්කොම කරන්න තියෙන්නේ අපිට. බයි චූටි යාළුවයි අපි දෙන්න එකතු වෙලා බංකරෙකුත් හැදුවා. මං අර ඉස්සෙල්ලා පෙන්නුවේ ඒක. ඔය තියෙන්නේ හදන විදිහ ඉතින්. ඒ නිසා ඉතින් පොඩි එක්කෙනත් එක්ක ඔය විදිහට මං හදලා දුන්නා යාට. ඉතින් ඒ විදිහ තමයි මගේ දවසේ ගෙවෙන්නේ. මේ තියෙන්නේ දවසේ පාන්දර. ඉතින් අද තමයි වැඩ ටික තියෙන්නේ අපිට කරන්න. ඔය තියෙන කිරියම්මලා දාන්නේ පටන් හදන විදිහ අපි උදේම නැගිටලා ඒ අවශ්‍ය දේවල් පිළියෙල කරලා විදිහට හැදුවා. ඉතින් අපේ අක්කා මට තේ එකකුත් හදලා දුන්නා. තේ එකක් බොන ගමන් හිටියා. මොකද දැන් පොඩි අය නිසි නිසා කරන්න දෙයක්වත් නැහැ. දෙවිදුට දෙනමයි කිවේ කිරිමව්වරුනට ආවේ නම් සුළු මව්වරු මෙතනට සමාවෙලා. මේ තියෙන ළමයි කිරි අම්මලාගේ දාන. ඉතින් එහි සංස්කෘතිය සහ අපේ ගම්වල තියෙන සංස්කෘතිය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒත් හුඟක් දුරට සිද්ධ වෙන්නේ එකම විදිහ. ඉතින් මේ විදිහට මේ වගේ 7 දෙනෙක් එක්ක ඇවිල්ලා වත්තිනි මෑණියන්ට මේ විදිහට පූජා කරනවා. එයාලා ඉතින් ඒ විදිහේ වීඩියෝ ටිකක් තමයි මම ඔකට දැන් මගේ vlog එකට එකතු කරන්නේ. ඊට
ඊට පස්සේ යාලට ඒ ටික් කරලා ඉවරලා යාලා ගාත ඔක්කොම ඒවා කියලා ඉවරලා මේ විදිහට යාලට කැවිලි පාසල යක් ගානේ බෙදනවා. ඒ කියන්නේ එකකට එක්කිනෙට එක කැවිලි ගානේ වගේ කැවිලි වර්ග 7ක් මං හිතන්නේ මට මතක විදිහට. ඒ විදිහට ඔතන ඉන්නවා 7 දෙනෙක් ඉන්නවනේ. ඔය 7 දෙනාට ඕක හැමෝටම බෙදනවා. ඉතින් මේ විදිහට තමයි ඒ දානේ පත්තිනි මෑණියන්ට මුලින්ම පූජා කරලා ඊළඟට තමයි යාලට කිරියම්ලා වරුන්ට පූජා කරන්නේ. ඉතින් ලස්සන විදිහේ වැඩක් තමයි සිද්ධ වුණේ. හිතට වඩා හොඳට වැට්ටික් කරගන්න පුළුවන් වුණා. ඊළඟට යාලේ කෑම කන්න පටන් ගත්තා. ඒ කියන්නේ යාලා සම්පූර්ණ කෑම කන්නේ නැහැ. සාමාන්‍යයෙන් එයාලා පොඩ්ඩක් විතර කාලා ඉතුරු ටික අරන් ගිහිල්ලා තමයි මං හිතන්නේ එහෙම තමයි කරන්නේ. යාලා නැත්තම් ඔතන තියෙන ඔක්කොම ටික කන්නේ නැහැ. එයාලා ඒවර ඉඳුල් කට ගහන්න ඕනි හින්දා කන්න ඕනි හින්දා පොඩ්ඩක් කනවා යාලා. ඊළඟට කිරිත් උතුරන්න ඕනි නිසා කිරිත් ඉතුරුවා එතන සාලි මැදම ඒ විදිහට තියලා. ඉතින් ළමයි ඒ ටිකත් ඉවර වෙලා අපි ගෙදර එන්න පටන් ගත්තා 8:00 විතර. ඉතින් එහෙනම් ළමයි මගේ vlog එක ඉවර කරන්න ළඟයි. ඉතින් thank you so much මාත් එක්ක මෙච්චරලා හිටපු ඔයාලට සහ මේ දානේ ගැන දන්නේ නැති විස්තරත් ඔයාලා දැනගත්ත ඇති කියලා මම හිතනවා. අලුත් දවසක ආයි ලස්සන vlog එකක් අරන් එනකම් හැමෝම කට්ටිය පරිස්සමෙන් ඉන්න. thank you so much මාත් එක්ක හිටියට. එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක ලස්සන vlog එකකින්